කොයි විදිහට කරන කටිනේද හොඳම කටින? ඔන්න බලමු උත්තරේද කියලා. තියෙන විදිහට. ඔන්න දැන් අමතක කරන්න එපා. තියෙන විදිහට, ඒ කියන්නේ පරිවාර සම්පත්තිය තියෙනවා නම්, සල්ලිත් තියෙනවා නම්, සංවිධාන ශක්තියක් තියෙනවා නම්, පාරේ මැණික් අතුරක් ගෙනාවත් පාඩුද? නැහැ. ඒ වගේ කරන්න පුළුවන් මිනිස්සේ නිකන් ඔය කටිනයක් ගෙනවොත් හොඳ නෑ ඒක. හවුද නැද්ද? තියෙන විදිහට කරන්න ඕන. හැබැයි උපාසක අම්ම කෙනෙක් බාරගෙන උන්දට පෙරහැරවල් කරන්න බෑ. අනේ උන්ද අර සිවුර හිසේ තියාගෙන ගෙනාවොත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔය කටිනේ පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. ඒ නිසා එක එක්කෙනාගේ කටින අනුකරණය කරන්න එපා. අරෙත් මෙහෙම කළා මෙහෙත් මෙහෙම කරා කියලා අනුකරණය කරන්න එපා. ඔය අනුකරණයට ගිහියොත් එහෙම බැරි කෙනා සමහර වෙලාවට උපාසක භාවයේ බිඳ ගන්නවා. උපාසකෙක් රකින්න ඕන පංචශීලී බිඳ ගන්නවා. සමහරට බොරු කියලා කටිනේ සංවිධානය කරයි. හොරකමෙන් එක්ක ධනෙ උපයලා සංවිධානය කරයි. එක්ක නීතියට විරුද්ධ දේවල් වලින් සංවිධානය කරයි. ඇයි හොඳටම කරන්න ඕන කියලා? පැහැදිලිද මම මේ කියන එක? එහෙම නෙවෙයි. කටිනයක් කියන්නේ උපාසක භාවයට හානි වෙන්නේ නැතුව, පන්සිල් පද පහට හානි වෙන්නේ නැතුව තමන්ට පුළුවන් විදිහට කරන කටිනේ තමයි හොඳම කටිනේ. ධර්මයට එකඟයිද නැද්ද ඒක? එකඟයි. නැත්තම් දුක් වෙන්න එපා. සමහර රූප වාහිනියෙන්, ෆොටෝ වලින්, Facebook වලින් කටින පින්කම් දැකලා එක ඒවා අනේ අපිට මෙහෙම කරන්න නෑනේ, අපිට මෙහෙම කරන්න නෑනේ. පුළුවන් අය එහෙම කළ යුතුයි. එයාගේ ජීවිතේ ලොකුම පින්කම කරගන්න ඕන කටින පින්කම. බැරි කෙනා Tamanට පුළුවන් විදිහට කරනවා. මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ හිටියා නම් පිළිගන්නේ තියෙන විදිහට දෙන දාන.